guys, welcome to my YouTube channel. අද අපි යාලට අරන් ආවේ සම්මත කොරියානු භාෂා නව විෂය නිර්දේශයේ 3 වෙනි පාඩමෙහි සඳහන් කොරියාවේ නගර සම්බන්ධ තොරතුරු ඇතුළත් සංස්කෘතිය සහ තොරතුරු කොටසයි. 한국의 코리아의 도시, නගර. 한국에는 코리아의 한 개의 특별시, එක් විශේෂ නගරයක් 서울와 서울 සහ 한 개의 특별 자치시, එක් විශේෂ පරිපාලන නගරයක් 세존, සොත්ගේ 관역시 ප්‍රධාන අගනගර 6ක් 인천, 대전, 부산, 울산, 대구, 광주가 있습니다. 인천, 대전, 부산, 울산, 대구, 광주 තියෙනවා. 서울은 한국에서 서울 코리아의 가장 큰 도시로 වඩාත් විශාල නගරය ලෙස 존지, දේශපාලන 존지, ආර්ථික 문화의 සංස්කෘතියේ 중심지입니다. केंद्रस्थाने वे 주변에 අවට 인천 경기도와 경기 පළාත සමග 함께 එකට සුදොගානල් ඉරුමය අගනගරය පිහිටුවන අතර ඊතියෝකේන මේ ප්‍රදේශයේ ඕසික් ප්‍රසන්තගා නොම්න 150 ඉක්මවන 한국 사람들이 කොරියන් මිනිසුන් කොචු 합니다. ජීවත් වෙනවා. 인천 대한민국의 කොරියාවේ පන්මුරෝසෝ දොරටුව ලෙස 인천 국제 공항과 인천 ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සහ 인천항이 인천 වරාය විතිහේ 있습니다. පිහිටලා තියෙනවා. 부산 한국에서 부산 코리아වේ 두 번째로 큰 도시로 දෙවනියාට විශාල නගරය ලෙස 세계적인 규모의 ලෝක ප්‍රසිද්ධ 부산 වරාය ඉස්සමය තියෙන අතර හන්타වුන් අලංකාර හෙබ්බෝනි ඉස්සු මුහුදු වෙරළවල් ඇති අතර මනන් ගොඩක් පන්ගන් ගෙක්දරි සංචාරකයින් පන්මුන් 합니다. පැමිණෙනවා. ඉංගනේනෙන් ආසන්නයේ 자동차 මෝටර් රථ 조선 නැවතැනීම් චුන්වාහක් බර රසායනික ද්‍රව්‍ය සනොබි කර්මාන්ත පාල්තල්හන් දියුණුවන ඔනොප් තොසි කර්මාන්ත නගරය උල්සානි ඉස්සම්නිදා උල්සාන් තියෙනවා. ඊවේදෝ මීට අමතරවත් 한국의 කොරියාවේ 남동 쪽인 ගිනිගොන පැත්තේ 경산도 지방에는 경산도 පළාතේ somyu sanobe නිමියඳුම් කර්මාන්තයේ තොසින් නගරය වන දේගුගා ඉත්තෝ දේගු තියෙන අතර 남son 쪽에 නිර්ගදිග පැත්තේ චොල්ලාදෝ 지방에는 චොල්ලාදෝ පළාතේ මුන්හාවා සංස්කෘතියේ සහ යෙසුරේ පලාවේ තොසින් නගරය ජුගා ඉස්සම්නිදා පංජු තියෙනවා. අන්පෙයොන් අනෙක් අතට 세존 특별 자치시는 세존 විශේෂ පරිපාලන නගරය ඊචොන් සිප් ඊනියෝනේ 2012 වර්ෂයේ හෙන්චොන් ඔප්මුරල් කාර්යාලීය කටයුතු යොයුල් චොගරෝ කාර්යක්ෂමව සුහේහගි විහේ කරගෙන යාම සඳහා මන්දරෝජින් හදපු 인천 중심 복합 도시로
බහුකාර්ය පරිපාලන නගරයක් ලෙස යොයුක්දු. අධ්‍යාපන අමාත්‍යංශය හොයොන් නොදොම්බු හම්කරු අමාත්‍යංශය ආදී තෙබුණු බොහොමයක් චොම්බු පුචෝගා රාජ්‍ය දෙපාර්තමේන්තු විජිහේ ඉස්සම්නිදා පිහිටලා තියෙනවා. ඉංගනේනන් ආසන්නයේ කියොන්බු සොන්වා සෝල් බූසාන් දුම්රිය මාර්ගය සහ ඕනම් සොනි සෝල් මොක්කෝ දුම්රිය මාර්ගය චිනා කනන් පසු කරගෙන යන කියොතොන්වා ගමනාගමනය සහ ආහකේ විද්‍යාවේ තුන්සින්ජින් කේන්ද්‍රස්ථානය වන තේචොනි ඉස්සම්නිදා තේචොන් තියෙනවා. ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා මේ වගේ වීඩියෝ දිගටම නරඹන්න. ඒ වගේම මේ වීඩියෝ එකෙන් වැදගත් දෙයක් ඉගෙන ගත්තාම වීඩියෝ එකට like කරලා තව කෙනෙක්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. Thank you for watching. Please subscribe.